දවසක හිතන්න එපා කියන්න එපා මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ අපි වගේ මිනිස්සෙක්. ඔව්. අහලා දෙනවනේ පුතේ එහෙම කතාවක්. මම දැකලා තියෙන ස්වාමීන් වහන්සේත් මේක නිතර කියනවා. මේ භාග්‍යතුන් වහන්සේ නමක් කියලා කියන්නේ අපි වගේම කෙනෙක්ද? කියන්නේ තර්ක කරනවා. ඔය ඇටලේ මස් නහරනේ ඔව්. නිකන් බැලුව බැලමට ඔව්. මටත් හිතෙනවා එතකොට. නේද පුතේ? ඇටලේ මස් නහර තමයි අපිට තියෙන්නේ. පංච ඉන්ද්‍රියයන් තමයි. නේද පුතේ? ඇස, කන, නාසය, දිව, ශරීර මේ පංච ඉන්ද්‍රියයන් තමයි. ඒකට අදාළ පංච විඥානය තමයි අපිට තියෙන්නේ. මං කියන්නේ පැහැදිලිද? පංචස්කන්ධය තමයි තියෙන්නේ අපිට. රූප, වේදනා, නේ? සංඥා, සංකාර, විඥාන, නාම රූප. ওই ටික තමයි තියෙන්නේ. දැන් බැලුව බැලමට ඔව්. හැම මිනිහනම තියෙත් ওই ටිකම නේ පුතේ. හැබැයි ඕක සමානයිද? අපේ ඔයාලගේ සමානයිද? ඕක සමානව අපි හැමෝම සමාන වෙනවද? නැහැ. ගුණදම්, පාරමිතාවන් මේවත් එකතම පුතේ සියල්ල වෙනස් වෙනවා. මේවා ගණනය කරලා නැහැ. පැහැදිලිද? මිනිහෙක්ගේ පිරු ගුණදම් පාරමිතාවන් ගණනය කරලා නැහැ. බැලුව බැලමට රූපෙන් අපි ඔක්කොම එක වගේ වුණාට අපි හිතනවා අපිට සාපේක්ෂව බුදුන් වහන්සේ කියන්නේ මෙහෙම වෙන්නේ නැති කියලා. හැබැයි ඔය ලක්කන සූත්‍රය කියවලා බලන්න. ලක්කන සූත්‍රය කියන සියලු දේ හරිම වෙනස්. මහා පුරුෂයෙක්. ඒ කියන්න වචන නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේගේ තියෙන ලක්ෂණ වලට. නිකන් සරල දෙයක් ගත්තොත් එimhe සම 40 දත්. ඒ කියන්නේ 40ක් වූ දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ ඉන්නවා ශ්‍රී මුකේ. හරි? නිකන් හිතන්න. අපේ 40ක් තියෙනවද පුතේ? එතනින්ම අපි ෆේල් නේ. එතනින්ම අපි ෆේල්. මොන මිනිහකද ඌරුම රෝමයක් තියෙන්නේ? අඩුම දැකපු එකෙක් ඉන්නවද? ඌරුම රෝපයක් දැකපු එකෙක් ඉන්නවද? එතනිමුත් අපි ෆේල් නේ. නිකන් හිතන්නකෝ. හැබුද? අඩුම තරමේ දික්කු විලුඹ තියෙන එක මිනිහෙක් ඉන්නවද මේ මහ පොළේ දැකලා තියෙනවද? නැහැ. පාදයේ ඇඟිලි එක හා සමානයි. අතේ ඇඟිලි එක හා සමානයි. දන හිස දක්වා දික්කු අත් නිකන් හිතන්නකෝ පුතේ. ඉතින් ඔයාලා දැකලා තියෙනවද එහෙම? එහෙම දැකලා නැහැ. ඉතින් අපි වගේ සමාන වෙනවද? භාග්‍යතුන් වහන්සේ නමක් කියන්න පුතේ රූපයෙන් අසම සමයි. හරි? රූපෙන් අංක 1ට රූපෙන් අසම සමයි. ධානයන්ගෙන් අසම සමයි. ප්‍රඥාවෙන් අසම සමයි. සීලෙන් අසම සමයි. වචනෙන් වචන කතා කර වේගයෙන් 이르දීන්ගෙන් මේ සියල්ලංගේ අසම සමයි. එහෙම අසම සම පුද්ගලයෙක් අපි කොහොමද මේ සාමාන්‍ය මිනිහෙක් කියලා හිතන්න උත්සාහ කරන්නේ? ඔක උත්සාහ කරවන්නෙම භෞතිකවාදියෝ. එයාලා මේකට දෙන්න උත්සාහ කරනවා කන් දෙක අලියෙක්ගේ වගේ. හරිද? කට සිංහෙක්ගේ වගේ. දැන් එයාලා අර තිරිසන් සත්‍යයේ දින ඒ ටික කොටස් ටික එකතු කරලා තමයි නිර්මාණය කරන්න හිතන්නේ. ඒක තමයි යාලගේ දින ලොකුම මෝඩකම. ඒ වගේ කොට ඒ වගේම දැන් උදාහරණයක් මම කොණ්ඩේවල රවුලවල ඉන්නවා. මේ මල්ලිත් කොණ්ඩේවල රවුලවල ඉන්නවා. අපි දෙන්න එක වගේ කියලා කියන්න පුළුවන් කාටවත්? කියනවා අර අනොන්සිල්ලා වෙද මාත්‍යා වගේ කියලා කවුරු කෙනෙක් කියන්න පුළුවන්. වගේ වුණාට එමමද කියන්නේ? නැහැ. වගේ කියන අර්ථයක් වුණාට එමමයි කියලා කියන එක නෙමෙයි කියන්නේ. හරි? ඔබ හොඳට තේරුම් ගන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නම කවදාත්ම සමාන කරගන්න එපා මිනිසුන්ට. සෝ රූපෙන්ම වෙනස්. හැකියාවෙන් දැනුමෙන් බුද්ධියෙන් සිය හැම දෙයකම වෙනස් පුතේ. ඒ නිසා ඒ පාපේ කරගන්න එපා.